ඔයාලා දැකලා ඇති නේද අන්තර්ජාලයේ තියෙන VR ෆේල් වීඩියෝ. මිනිස්සු ටීවී වලට ගහනවා, බඩු උඩ පෙල්ලෙනවා. ඒක බලන අපිට නම් පට්ට ආතල් වුණාට ඒක ඔයාගේ ටීවී එකට හරි මොනිටර් එකට හරි වුණොත් නම් ඔයාට එහෙම hina වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අද මම කියලා දෙනවා කොහොමද Quest 3 එකේ Guardian system එක පාවිච්චි කරලා ඔයාගේ කාමරය ඇතුලේ ආරක්ෂිතව සෙල්ලම් කරන්න කියලා. පළවෙනි දේ තමයි බිම තියෙන අනවශ්‍ය බඩු අයින් කරන එක. VR එකක් දාගෙන ඔයා passing through ලෝකෙට ගියාන් පස්සේ ඔයාට ඇත්ත ලෝකෙ කිසි දෙයක් පේන්නේ නැහැ. ඉතින් පොඩි සෙරප්පු ජෝඩුවක් වුණත් ඔයාගේ කකුල පැටලිලා ඔයාව වැටෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි arm span test එක. ඔයාගේ අත් දෙක දෙපැත්තට විහිදුවලා වටේ කැරකෙන්න. මොනවත් ඒවැයි ගෑවෙන්නේ නැත්තම් ඔයාට කිසි බයක් නැතුව ගේම් එක ප්ලේ කරන්න ලෑස්ති වෙන්න පුළුවන්. Meta Quest එක හරිම බුද්ධිමත්. ඒකේ තියෙනවා Guardian කියලා ආරක්ෂිත දැලක්. ඔයා සෙල්ලම් කරන සීමාවෙන් එළියට යන්න හැදුවොත් මේ නිල් පාට ඉරිවලින් ඔයාව දැනුවත් කරනවා. ඔයාට පුළුවන් මේ සීමාව අඳින්න. මතක තියාගන්න. ටීවී එක වගේ වටින බඩු තියෙන තැන් වලට වඩා ටිකක් ඇතුළතින් මේ සීමාව ඇඳගන්න. මේකේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ස්ටේෂනරි. ඒ කියන්නේ ඔයා එක තැනක ඉඳගෙන හෝ හිටගෙන ඉන්නකොට මේක ප්ලේ කරන එක. අනිත් ක්‍රමය තමයි රූම් ස්කේල්. ඔයාට කාමරේ පුරා ඇවිදින්න ඕනේ නම් මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ කාමරේ ඉඩ අඩුයි කියලා ඔයා බය වෙන්න එපා. ගොඩක් ගේම්ස් තියෙනවා ඉඳගෙන උනත් හරිම ලස්සනට පහසුවෙන් ප්ලේ කරන්න පුළුවන් ඒවා. ඉතින් මම වැඩියෙන්ම ආස ට්‍රික් එකක් තමයි මේක ඔයාලටත් ගොඩක් යූස්ෆුල් වෙන්න පුළුවන්. හෙඩ්සෙට් එකේ දකුණු පැත්තට දෙපාරක් පොඩි තට්ටුවක් දාන්න. එතකොට හෙඩ්සෙට් එක ගේම් ලෝකේ ඉඳලා අපේ ඇත්ත ලෝකෙට මාරු වෙනවා. අන්න එතකොට ඔයාට පුළුවන් හෙඩ්සෙට් එක ගලවන්නේ නැතුවම ඔයාගේ කාමරේ ආයෙත් බලන්න. ඔයා ඉන්න තැන බලාගන්න, ඔයා ළඟ මොන හරි බඩුවක් තියෙනවද කියලා හරියටම කන්ෆර්ම් කරගන්න පුළුවන්. ඒ වගේම අපහු ගේම් එකට යන්න ඕන නම් ආයෙත් පාරක් දකුණු පැත්තට දෙපාරක් තට්ටු කරන්න. ඉතින් මේක ඔයාට යූස් කරගන්න පුළුවන්. ඔයාට වතුර වීදුරුවක් බොන්න ඕනි වුණොත් හරි නැත්නම් කවුරු හරි ඔයාට කතා කරනවා නම් ඔයාට ඒ කවුද කියලා බලන්න හරි මේ ක්‍රමය හරිම ලේසියෙන් යූස් කරගන්න පුළුවන්. හරි. අද අපි කතා කරපු දේවල් එක්ක දැන් ඔයා VR ලෝකයක ආරක්ෂිතයි. හැබැයි තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සමහර අයට දැනෙන කරකැවිල්ල. ඒ කියන්නේ motion sickness. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙනවා කොහොමද ඒක නැති කරගන්නේ, ඒ වගේම පැය ගණන් VR සෙල්ලම් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක set වෙලා ඉන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් අපි ඉක්මනටම හම්බ වෙමු.